කිරිබතක් දිය නොමසු කිරිබතක් මාමා කිරිබතක් කනවා විසාකා පවන් සල්නවා මාමට විවාහ වෙලා දෙවෙනි දවසේ ඊට පස්සේ මොකද උනේ රහතන් වහන්සේ නමක් සවැත් නුවරනේ පිණ්ඩපාතේ වැඩියා සිටුතුමා දැක්කේ නෑ වගේ වළඳනවා ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා විසාකා පවන් සල්න ගමන් කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ වෙන තැනකට වඩින්න අපේ මාමණ්ඩි පුරාණේ වළඳනවා පුරාණ කියන්නේ පරණ වෙච්ච දේවල් කනවා කිව්වා කිව්වා විතරයි කේන්තියක් ආවා නිගාර සිටුතුමාට නැගිටලා කිරිබත් අලිය පොලේ ගහලා අල්ලපිය මේකේ ගෙන් ඇදලා දාපු එළියට කිව්වා දැන් වටේ තැන් තැන් වල ඉන්නවනේ ආරක්ෂාවට ඒ ඔක්කොම විසාකත් එක්ක ආපු අය කවුද විසාකව අල්ලන්නේ ඊට පස්සේ කිව්ව පළ දැන් මේ ගෙදරින් විසාකා කිව්වා මාමේ අම්මා තාත්තා නැති කියනනම් ඵලයන් කියනකොට දොට්ට බහැලා ඉබාගාතේ යන්න පුළුවන් අම්මා තාත්තා නැතිව ඵලයන් කියනකොට දොට්ට බහැලා ඉබාගාතේ යනවා අම්මා තාත්තා නැති අය මට අම්මා තාත්තා ඉන්නවා මම එහෙම යන්නේ නැහැ කිව්වා ඔබට මම නිසා ප්‍රශ්නයක් වුණා නම් මේ ගෘහේ නඩුකාරවරු 8 දෙනෙක් ඉන්නවා මේ සිටු මැදුරේ ඒ 8 දෙනා ගෙනල්ලා ප්‍රශ්න අහන්න මම උත්තර දෙන්නම් අයරන් වරෙන් කිව්වොත් දැන් නඩුකාරයෝ 8 දෙනෙක් ආවා කසාද බැඳලා මැදයි විසාකට වෙච්ච දේ ඊට පස්සේ කිව්වා නඩු අහනවා දැන් මට පුදුමේ තමයි දොට්ට බහැලා ඵල කියනකොට විසාකා ගියේ නැත්තේ අම්මා තාත්තා නැති වුන් තමයි දොට්ට බහැලා යන්නේ අම්මා තාත්තා ඉන්න එහෙම කියනකොට එන්නයි යන්න කියනකොට යන්නයි එහෙම දීන ගතියක් නැහැ අද කාලේ මොකද්ද වෙන්නේ ආන්ට එපා ගෙවල් වල ප්‍රශ්න පිටට කියන්න එපා ඉස්සර ගෙවල් වල රණ්ඩුවක් ඇති වෙනවා ඒ රණ්ඩුව ඇති වෙනකොට පිට මිනිස්සු ඒ ගෙදරට ආවොත් ඉක්මනට කතා නතර කළා රණ්ඩුව නතර කළා මැණිකේ තේ ටිකක් හදන්න ඉවරයි බොහෝ ගෙවල් වල ප්‍රශ්නේ ගම් වල ගෙවල් වල ප්‍රශ්න තියෙනවා හැම ප්‍රශ්නයක්ම එක අවස්ථාවක අවසන් වෙනවා එයි තමයි ගෙදර මුට්ටියක් පිඟානයක් බිඳුන ගමන් ප්‍රශ්න ඉවරයි ඒ නිසා ගෙවල් වල ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්නේ පටන් ගත්ත වෙලාවේ මුට්ටියක් පොලේ ගෙවුවා නම් මුලින්ම ප්‍රශ්නේ ඉවරයි. ගෙවල් වල ප්‍රශ්න පිටට දෙන්න එපා කියන එකයි කිව්වා. පිටින් ගින්දර ඇතුට ගන්න එපා කිව්වේ. අර ගෑණි මෙහෙමයි මේ ගෑණි මෙහෙමයි කියලා පිට විස්තර ඇතුට ගන්න එපා. ඇතුළ අවුලව ගන්න එපා. ගොඩාක් තියෙනවා. දැන් අපි කියමු පිට ප්‍රශ්නයක්. අනේ ඔයා දන්නවද අර අල්ලපු ගෙදර පියසේන අයියා මෙහෙමයි කියන. ඒතර මිනිහා බලනවා තොට තියෙන අමාරුව මොකද්ද? ඔතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. එනසා විසාකාගේ අවවාදේ පිළිහිටලා ඉන්න. පිට තියෙන ගින්දර ඇතුට ගන්න එපා. ඊට පස්සේ දෙන අයට දෙන්න කිව්වේ යම් කිසි කෙනෙක් ණය ඉල්ලුවොත් එහෙම එයා දෙනවා කියලා දන්නවනම් බය නැතුව දෙන්න. නොදෙන අයට දෙන්න එපා කිව්වේ යමක් ඉල්ලුවාට පස්සේ මෙයා ආපහු දෙන්නේ නැහැ කියලා දන්නවනම් ගන්න අදහසින් දෙන්න එපා. ගන්න අදහසින් දෙන්න එපා. දෙන අයට නොදෙන අයට දෙන්න කිව්වේ දුන්නා හෝ නැතා හෝ මිනිස්සෙක් උදව්වක් ඉල්ලුවොත් විසාකා උඹේ උදව්ව කරපන් කියලා.